ඇවිල්ලා මම මේ හැමෝම වගේ එක කොලයක් වගේ ඉතුරු වෙන්න තියා හැඩයට කපා ගන්න. මම මෙහෙම කට් කරනවා එක. කට් කරලා දැන් මේ කපපු දෙයන්ටත් අපි කොන්ඩිස් ටිකක් දානවා. මේ කපපු මේ ගහටත් ඌ හරියට කොන්ඩිස් දානවා. මේ කපපු තර දෙකම කොන්ඩිස් දානවා. සාමාන්‍යයෙන් මම මේ ගොඩාක් දුරට මේ කපලා ඒ පැරේ කැපුම් පැත්තට කොන්ඩිස් ටිකක් දානවා. ඒවෙන් තමයි විස බීජනාශක දාන්නේ. කපපු තැනට පැරේ අනිත් පැරේටත් දානවා. දාලා ඒක අපි අයින් කරනවා. එතන මොකද ඉන්නවා කව. මේ අලුතෙන් පැරේ හිටවන යනවා. මේ හදාගන්නේ මේ ඇන්තූරියම් මිශ්‍රණයට පස් ටිකක් කොම්පෝස්ට් ටිකක් එකතු කරගන්නවා. එහෙනම් තමයි මම මිශ්‍රණය හදන්නේ. එක එක්කෙනාට එක විදිහේ ඇති. මේ මගේ කරන්නේ. ඒ මොකද ඇන්තූරියම් මිශ්‍රණයටම කොම්පෝස්ට් ටිකක් එකතු කරලා තමයි මම ගන්නෙ. මේ කොම්පෝස්ට් ටිකක් දානවා. ඒක හදන්න ඕන. මේ කොම්පෝස්ට් එකට අපි මේ වගේ කීරිය එහෙමත් දාලා තියෙන්නේ විතර කටු කියනවා. මේ විතර කටු පොඩි කරලා දාලා තියෙන්නේ මේ පසට. දැන් අපි පස්සේ අර පැලේ හැදෙන හරියට මම කෝකටත් කියලා මේ ග්‍රීන් නැසෙන්න මේ කොන්ඩිස් ටිකක් ඉහ ගන්නවා. ඉහ වෙන පැලේ මම ඔන්න දැන් හිටවනවා. පැලේ හිටව ගන්නවා. හොඳට කරලා කොම්පෝස්ට් ටික දාලා මේ තියෙන්නේ මේ අයින් කරපු මේ ඇන්තූරියම් ගස් කාලයක් යනකොට පස් වගේ ඉඳලා අයින් කරනවා ඒවා. ඒ අයින් කරපු මේ මිශ්‍රණය තමයි මම මේ වුණාවට දාන්නේ ඇන්තූරියම් වලින් අයින් කරන පස් තියෙනවා. ඉතින් තව ටිකක් ඕනනම් කොන්ඩිස් පැරේ වලට දා ගන්නවා. මොකද පස් වලට මේක දෙනවනේ ඉතින් යාලා මේවා දැන් අපි කප් කරපු තැන ඉතින් පස් ටිකක් සරු මදි. ඒක මේ වෙන් කරන්න. ඉතින් ආපහු පැලේ හැදුනට පස්සේ අපි අලුත් පොට් එකකට මේක දානවා. මේ පොට් එකක් පොඩි පැලේට හැදෙන්න ඉඩ දෙන්න. කීටෙක්ස් කිව්වත් ඕනෝට වැඩියම ගන්න එපා. මේක පොඩ්ඩක් ඉස්සරහ දාලා ටේප් කරලා ඉන්න කලින්. මේක ටේප් කරලා අපි අරවල් ගන්න ඉවරයි. තව දැන් අපි කඳ කපුවේ මුටේ එතනින් ආවේ නැත්තම් අපි මං කරන දේ එතන ආයි කට් එකක් දානවා. දැන් මේක නම් මේ මුටේ එනවා නේද? අපි කට් කරන්න ඕනේ නැහැ. කලින් කට් කරපු මේකක් තමයි මං ආයි කට් කරේ. ආරක්ෂා වෙන්න. ඉතින්වාගේ ටේප් එක කරා. මේක මේ කරදයි ටේප් එක. ඉටිකොල තරම් ගන්න එපා. සමහර දැන් දෙන්න බෑ ගහලා. මේක ඉතින් අපි කොප්පියක් වගේ නේද? ආවන්නයක් දාලා චූටියට. ඒ වගේ අරකෙත් දානවා. ඔන්න මේකත් දානවා. හරි. ඒ ඉතින් මීටර දෙකක් මෙතන මෙහෙම දාලා. එතකොට මම දැන් තල 1යි 4යි